අපි හැමෝම සල්ලි සාර්ථකත්වය ධනය වාසනාව හැමෝම හොයනවා නේද? හැබැයි හැමෝම හිතන්නේ ඒවා ලැබෙන්නේ බාහිර පරිසරෙන් කියලා. හැබැයි අද එපිසෝඩ් එකේ මම ඔයාලට කියලා දෙන්න යන්නේ අලුත්ම concept එකක්. මේක ලොකු රහසක්. මේක හැමෝම කියන්නේ නැහැ. මම ඔයාලට අද ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්. මොකද්ද මේ කියන්නේ කියලා. ඉතින් අද එපිසෝඩ් එක අපේ 11 වෙනි එපිසෝඩ් එක. ඉතින් සාදරයෙන් පිළිගන්නවා ඔයාලා Life Boost family එකට. වැදගත් මාතෘකාවක් වගේම ලොකු රහසක්. හරිද? ගොඩක් කට්ටිය හිතාන ඉන්නේ මේක වැරදි විදිහට. මම අද ඔයාලට ඒක ලස්සන ක්ලියර් කරලා කියලා දෙන්නම්. මොකද්ද මේකේ ඇත්ත කතාව කියලා. එහෙනම් අපි පටන් ගමු. ඔයාලා හැමෝම දන්නවා අපි ලංකාවේ ඉපදිච්ච කට්ටිය විදිහට ලංකාවේ සංස්කෘතියත් එක්ක ලංකාවේ තියෙන ආගම් ඇදහිලිත් එක්ක අපි දන්නවා ලක්ෂ්මී දේවිය කියලා කෙනෙක් ඉන්නවා. ලක්ෂ්මී දේවිය ඇත්තටම ඉන්නේ හින්දු ආගමේ. හින්දු ආගමේ තියෙන මේ ලක්ෂ්මී දේවියගේ හැමෝම දන්නවා කවුද ලක්ෂ්මී දේවිය කියන්නේ කියලා. අන්නදි කට්ටියට මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ ලක්ෂ්මී දේවිය අපි හඳුන්වන්නේ අපිට මේ සෞභාග්‍ය, සතුට, ධනය සහ අපිට ශාස්ත්‍රීයත්වය උදා කරන දේවගණ විදිහට. ඉතින් මේ ලක්ෂ්මී දේවියගේ තියෙනවා ලක්ෂ්මී දේවිය ඔයාලා දන්නවා මේ දේවිය ඉන්න විදිහ මේ ලක්ෂ්මී දේවියට තියෙනවා දෙපැත්තෙන් ඉන්නවා ලස්සන සුදු පාට ඇතු දෙන්නෙක් ඉන්නවා. එතකොට මේ ලක්ෂ්මී දේවියගේ එක අතකින් මෙහෙම කාසි බිමට වගිරෙනවා. එතකොට අනිත් අතෙන් තව කලයක් තියාගෙන ඉන්නවා. ඒ වගේ ශාස්ත්‍රීයකත් දැක්කහම අර හිත පිරලා යන ස්වභාවයක් තියෙනවා අතරම. ඒ ලක්ෂ්මී දේවිය දැක්කහම. ඉතින් මේ ලක්ෂ්මී දේවියගේ ඇත්තට මේ තියෙන සංකේත ඒවා අපි සිම්බල් කියනවා. ඒ කියන්නේ එක එක සංකේත. හොඳ දැන් ඇතු දෙන්නකින් උනත් නෙළුම් මලකින් උනත් ලක්ෂ්මී දේවිය වාඩි වෙලා ඉන්නේ නෙළුම් මලක. මේ නෙළුම් මලෙන් උනත් අර වැක්කෙන රංකාසි වලින් උනත් ඒ කියන යම්කිසි දෙයක් සැඟවිලා තියෙනවා. ඒ ඔක්කොම සිම්බල්. ඒ වගේ එක එක දේවල් විදහා පානවා. හරිද? ඉතින් මම ඔයාලට එකින් එක කියලා දෙන්නම් මොනවද මේවා කියලා. මේවා මොනවද? ඇත්තටම ලක්ෂ්මී දේවිය කවුද? අපිට මේ ශාස්ත්‍රීයත්වය උදා කරගන්න අපි මොනවද කරන්න ඕන කියන දේවල් කියලා මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් අපි යමු අපි වීඩියෝ එකට. ඇත්තටම ලක්ෂ්මී දේවිය කියන්නේ අපිට gediya පිටින් රංකාසි දෙන කෙනෙක් නෙමෙයි. මෙන්න මේ සල්ලි පෙට්ටිය තියාගන්න, මෙන්න මේ නිරෝගී සම්පත්තිකව තියාගන්න, මෙන්න මෙහෙමයි කියලා දෙන කෙනෙක් නෙමෙයි. ඇත්තටම ලක්ෂ්මී දේවිය කියන්නේ සංකේතයක්. මේ සංකේතය යම්කිසි දෙයක් අපිට පෙන්නනවා. යම්කිසි දෙයක් අපිට කියලා දෙනවා. හරිද? ඒ කියලා දෙන්නේ මොකද්ද? අපි සයිකොලොජියෙන් මේකට කියන්නේ abundance mindset කියලා. ඒ කියන්නේ අපි පිරිපුන් මානසිකත්වයක් තියෙන්න ඕනේ. අපි හිතමු දැන් ඔන්න වතුර වීදුරක් බාගෙට පිරලා තියෙනවා. මේක හැමෝම අහලා ඇති. වතුර වීදුරක් බාගෙට පිරිච්ච වතුර වීදුරක් මේසයක් උඩ අපි තියලා තියෙනවා. මේක දිහා බලලා ඔයාට මොකද්ද මේකේ පේන්නේ කියලා කියන්න කිව්වොත් ගොඩක් කට්ටිය කියනවා මෙතන තියෙන බාගෙට පිරිච්ච වතුර වීදුරක් නේ කියලා. වතුර තියෙන බාගෙට පිරිච්ච වතුර වීදුරක් කියලා ගොඩක් කට්ටිය කියනවා. සමහරක් කට්ටිය කියනවා වතුර මේ වීදුරක් තියෙනවා ඒක වීදුරෙන් බාගයක් පිරලා කියලා කියනවා. සමහරක් කට්ටිය කියනවා වතුර වීදුර තියෙනවා ඒ වීදුරක් තියෙනවා ඒ වීදුර භාගයක් හිස් කියලා කියනවා. ඕකෙන් වතුර වීදුර භාගයක් හිස් කියන කට්ටියද වැදගත්? වතුර වීදුර භාගයක් පිරලා තියෙන කට්ටියද වැදගත්? අන්න ඒක අපි ගන්න ඕනේ වතුර වීදුර භාගයක් පිරලා තියෙන වතුර වීදුර මේ වීදුර භාගයක් පිරලා තියෙනවා කියලා හිතන මයින්ඩ්සෙට් එක තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි එතන තියෙන අර මේ abundance එක. ඒ කට්ටිය මනස පිරිපුන්. හරිද? අන්න ඒකට අපි සයිකොලොජි වල කියනවා abundance mindset එකක් කියලා. ඉතින් අපි ඒ විදිහට දකින්න පුරුදු වෙන්න ඕනේ. ලක්ෂ්මී දේවියගෙත් තියෙන්නේ ඒ වගේ පිරිපුන් ස්වභාවයක්. ඒ ලක්ෂ්මී දේවියගේ පින්තූරුණත් කිසිම තැනක හිස් භාවයක් නැහැ. ලස්සන පිරලා තියෙන හැමතැනම ඇතු දෙන්නකින් පාව පිටිපස්සෙන් පිරලා දිනවා. ඒ සෞභාග්‍යයි. හරිද? අපි මයින්ඩ්සෙට් එක හදා ගන්න ඕනේ පිරිපුන් විදිහට. හිස් දේවල් අපි දකින්න හොඳ නැහැ අතරම. හැම දෙයකම හිස් දේවල් දකින්න හොඳ නැහැ. තියෙන භාගයක් වුණත් තියලා පිරිච්ච දේ හිතන්න. භාගයක් පිරලා තියෙනවා ඒ පිරිච්ච දේ හිතන්න. අර හිස් වෙච්ච භාගය ගැන හිතන්න ගියොත් අපිට හිස් වෙච්ච මනසත් හිස් වෙලාම යනවා. ලක්ෂ්මී දේවියගේ ස්වරූපයෙන් අපිට සංකේතවත් වෙනවා growth එක. එතකොට මේ නෙළුම් මල් වලින් පිරිසුදු භාවය, අංකාසි වලින් ශාස්ත්‍රීයත්වය, ධනාත්මක භාවය. ඒ වගේ දේවල් මේ ලක්ෂ්මී දේවියගේ පින්තූරෙන් පිළිඹු වෙනවා. හරිද? ඉතින් ඒවා අපි මනසට දාගන්න ඕනේ. ඇත්තටම මේ ලක්ෂ්මී දේවියගේ තියෙන මේ සංකේත අපේ මනසට අපි දාගන්න ඕනේ හිස් දෙයක් නොසොයා පිරිච්ච දේ හොයන්න. හරිද? හිස් දේවල් හොය යන්න එපා. හිස් දේවල් හොය ගියොත් අපිට හිස් දේම තමයි හම්බෙන්නේ. තියෙන පිරිච්ච භාගේ හොයන්න. ඒකයි මෙතන තියෙන සංකල්පය. මම මගේ කලින් වීඩියෝස් වලත් කියලා තිනවා අපි අපේ මොලේ සතුටු හෝමෝන 3ක් නිෂ්පාදනය වෙනවා කියලා. පළවෙනි එක ඩෝපමින්, දෙවෙනි එක සෙරටොනින්, තුන්වෙනි එක ඔක්සිටොසින්.
හෝමෝන තුන රිලීස් වුණාම අපි මේ ශරීරයේ තියෙන අපි හරි සැහැල්ලුවෙන් හරි සතුටින් විනෝදයෙන් හරියට අපිට ඉන්න පුළුවන්. හරිද? එතකොට මේ කෙමිකල් තුන මොලේ නිෂ්පාදනය වුණාම අපිට වෙන්නේ අපේ තියෙන මොටිවේෂන් එක වැඩි වෙනවා. අපේ තියෙන ක්‍රියේටිවිටි එක, ඒ කියන්නේ අපිට යමක් හිතලා බලලා කරන්න පුළුවන් ප්‍රමාණය වැඩි වෙනවා. අපිට යම් කිසි දෙයක් මේ දේ මෙහෙම කරත් ලස්සනයි, මේ දේ මෙහෙම කරත් හොඳයි, මේ දේ මෙහෙම කරත් මට ලස්සන ප්‍රතිඵල ලැබෙයි කියලා හිතන්න පුළුවන්. ඒ සිතන වේගය හා සිතන අපිට හිතන්න පුළුවන් ඒ නිදහස ලැබෙනවා මේ ඔක්සිටොසින්, ඩෝපමින්, සෙරොටොනින් කියන හෝමෝන තුන අපේ මොලේ රිලීස් වෙලා තියෙනකොට. මේ හෝමෝන රිලීස් වෙන්නේ අපි පොසිටිව් මයින්ඩ්සෙට් එකක ඉන්නකොට. මට බෑ, මට කරන දෙයක් හරියන්නේ නැහැ, මගේ හැම දෙයක්ම වරදිනවා, මටමයි මෙහෙම වෙන්නේ, ඇයි මෙහෙම වෙන්නේ, ඇයි මම කරන දේ හරියන්නේ නැත්තේ කියලා හැම වෙලේම ආඩා දොඩාගෙන කඳුළු පෙරාගෙන සුසුම් හෙලහෙල ඉන්න මිනිස්සුන්ට මේව කවදාවත් මේ හෝමෝන තුන එන්නේ නැහැ. හරිද? මට පුළුවන්, මම මෙච්චර කල් මේ ජීවත් වුණානේ, මට පුළුවන්, මං අද හෙටම කරනවා, මං අද හෙටම පටන් ගන්නවා, මං අදැම්ම පටන් ගන්නවා, මට පුළුවන්, මට තියෙන රුපියලෙන් මම පටන් ගන්නවා කියලා හිතන මයින්ඩ්සෙට් එකක් ආවොත් තමයි මේවා නිෂ්පාදනය වෙන්නේ. එතකොටයි අපිට අලුත් ඔපචුනිටි හොයාගෙන යන්න පුළුවන් වෙන්නේ. එතකොටයි අපිට අලුත් දේවල් පටන් ගන්න පුළුවන් මේ මයින්ඩ්සෙට් එක හැදෙන්නේ. එහෙම නැතුව අඬා දොඩාගෙන මුස්පේන්තුකමින් හිටියා කියලා කවදාවත් මේ හෝමෝන තුන අපිට රිලීස් වෙන්නේ නැහැ මොලෙන්. ඒක විද්‍යාත්මකයි. මේ හෝමෝන තුන රිලීස් වෙන්න නම් අපිට පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕනේ. නැතිනම් මේ හෝමෝන තුන අපි මොලෙන් රිලීස් වෙන්නේ නැහැ. ඒක නිසා ඔයාලා පොසිටිව් මයින්ඩ්සෙට් එකක් හදාගන්න. හිස් වෙච්ච දේවල් හොයන්න එපා, පිරිච්ච ටික හොයන්න. ඉතින් මේකයි මම ඔයාලට මේ මගේ තම්බ්නේල් එකේ දාලා තියෙන මේ වීඩියෝ එක පටන් ගන්නකොට අපේ මේ ලක්ෂ්මී දේවිය වැඩ සිටින්නේ අපේ ඇඟ තුලමයි කියලා. අපේ මයින්ඩ්සෙට් එක අපි හදාගත්තොත් තමයි ලක්ෂ්මී දේවියගේ ඒ තියෙන සිම්බල්ස් ඔක්කොම එළියට එන්නේ. ලක්ෂ්මී දේවිය වගේ පිරිපුන් ස්වභාවයක් එන්නේ අපිට අපේ මයින්ඩ්සෙට් එක අපි හදාගත්තොත්. අඬ වැඩියාවෙන් හිටියොත් කවදාවත් අපිට දේවල් කරන්න බෑ. ලස්සන හිනාවල හිටියොත් තමයි මේ දේවල් හරියන්නේ. ඒක විද්‍යාත්මක පිළිගත් දෙයක්. මම කියන දෙයක් නෙවෙයි. ඊළඟ කාරණාව තමයි ලක්ෂ්මී දේවිය වැඩ සිටිනවා කියලා ගොඩාක් මේ හින්දු ආගමේ විශ්වාස කරන්නේ, හින්දු ආගමේ සහ බෞද්ධ සංස්කෘතිය පවා මේ ශ්‍රියාකාන්තාව කියලා කියන්නේ. අන්න ශ්‍රියාකාන්තාව කියන්නේ ඇත්තටම ලක්ෂ්මී දේවිය තමයි. ඉතින් මේ ශ්‍රියාකාන්තාව වැඩ සිටිනවා කියන්නේ පිරිසිදු තැන්වල. මොකද්ද මේකේ තේරුම? පිරිසිදු තැන්වල කියන්නේ අපි හිතමු දැන් අපි කාමරේ වුණත් අපි ලිවලට අවුරුදු ගානකින් හොදලා නැති බෙඩ් ෂීට්, අවුරුදු ගානකින් හොදලා නැති කොට්ටෝරේ, සහ අවුරුදු ගානකින් අතු ගාලා නැති ඇඳ යට, සහ අවුරුදු ගානකින්වත් අවුවට දාලා නැති අපි මෙට්ටේ. ඒ වගේ දේවල් තියාගෙන ඉන්නකොට අපිට හිතෙනවා මේක මෙහෙම ඒ වගේ දේවල් තියාගෙන ඉන්නකොට අපි ඒ කාමරේ උනත් පිරිසුදු නැහැ. සහ අතු ගාලා නැතුව තේවි කෝප්පෙ එතන. එතකොට ගලවපු ඇඳුම් ෆෑන් එක උඩ, ගලවපු ඇඳුම් පුටු උඩ, හොදන්න තියෙන ඇඳුම් වෙන තැනක මුල්ලක. ඒ වගේ තියෙනකොට කවදාවත් ආලෝකයක් එන්නේ නැති භාගයට පත් වෙන ලයිට් එකක්, භාගයට පත් වෙන බල්බ් එකක්, ඒ වගේ දේවල් අපේ කාමරේ තියෙනකොට අපේ කාමරේ පිරිසුදු නැහැ. ඒ වගේ දේවල් කාමරයක් අපි එහෙම තියාගෙන ඉන්නවා කියන්නේ ඒක මුළු ගෙදරටම මුස්පේන්තුවක් ඇත්තට. පිරිසුදු තැන්වල ලක්ෂ්මී දේවිය ඉන්නවා කියන්නේ පිරිසුදු එන්වයරන්මන්ට් එකක් තියෙනකොට අපේ මනස කාම් වෙනවා. පිරිසුදු එන්වයරන්මන්ට් එක. මේවා අත්දැකීමෙන් ඔයාලට ඇති. හැමතැනම හැදිවිච්ච තැනක් තියෙනකොටද හැමතැනම අපිලිවල තියෙන තැනක් තියෙනකොටද මනස කාම තියෙන්නේ. ලස්සන පිරිසුදුව, ලස්සනට වැඩි ලොකු බඩු මුට්ටු නැතුව ලස්සනට අපි ඇඳ විතරක් තියාගෙන, ඇඳයි අපි පාඩම් කරන මේස උනත් ඒ වගේ දෙයක් තියාගෙන, ලොකුට දෙයක් නැතුව අපි ඇඳුම් අල්මාරිය තියාගෙන, ඒ වගේ පොඩි අයිටම් ටිකක් තියාගෙන එහෙම ලස්සන පිළිවෙලට තියෙන තැනකද අපේ මනස ලස්සනට තියෙන්නේ. තා සුකුරුත්තන් ගොඩාක් එල්ලගෙන, කැලෙන්ඩර් ගොඩාක් බිත්තිය ගහගෙන, ඒ වගේ තියෙන තැන්වලද අපේ මනස කාම්ව තියෙන කියලා ඔයාලට හිතලා බලන්න පුළුවන්. ඉතින් පිරිසුදු තියෙනකොට මේ අපේ මනස කාම් වෙනවා. ඉතින් මේ කාම් මනසක්, සංසුම් මනසක් තියෙනකොට අපිට ඩිසිෂන් ගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. ඒ කියන්නේ අපි යම්කිසි තීරණයක් ගන්න පුළුවන් හැකියාව වැඩි වෙනවා. නිකන් තියෙනකොටත් අපිට තීරණ ගන්න පුළුවන්. හැබැයි ඒවා හරි හෝ වැරදි වෙනවද කියලා ඒක වෙනම පැත්තකින් බලන්න ඕනේ. එහෙම නෙමෙයි. පිරිසුදු මනසක් තියෙනකොට අපි ගන්න තීරණ 99.99%ක්ම නිවැරදි වෙන්න පුළුවන්. කාම් මයින්ඩ් එකකින් ගන්න තීරණ. එහෙම නැතු කලබල මනසකින් ගන්න තීරණ වලට වඩා මේ වගේ සංසුම් මනසකින් ගන්න තීරණ හරිම ඉෆෙක්ටිව්. ඉතින් මේ වගේ හොඳ ඩිසිෂන් ගන්න පුළුවන් කියන්නේ අපේ ලයිෆ් එක සක්සස්. අපේ ලයිෆ් එක හොඳට සෞභාග්‍යමත් විදිහට තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ පිරිසිදු තැන්වල ලක්ෂ්මී දේවිය වඩිනවා කියන්නේ අන්න ඒකයි. පිරිසිදු තැනක් තිබ්බහම අපේ මනස පිරිසිදු වෙනවා. මනස පිරිසිදු වෙනාම අපිට ගන්න පුළුවන් ඩිසිෂන් ඔක්කොම නිවැරදි වෙනවා. නිවැරදි ඩිසිෂන් ගත්තාම අපේ
ඉදිරි ලයිෆ් එක ඔක්කොම සාර්ථක වෙනවා. පිරිසිදු තැන්වල ලක්ෂ්මී දේවිය වඩිනවා කියන්නේ අන්න ඒකට. ඊළඟ කාරණාව තමයි අපි පුංචි දෙයටත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. පොඩි දේවල් අපි උදේ නැගිටිනකොට අපි ජීවත් වෙ ඉන්නවා කියන එකටත් අපි මේ විශ්වයට හරි මේ අපි මේ ජීවත් වෙන එකටත් මම ජීවත් වෙනවා නේ කියලා පොඩ්ඩක් අනේ මම අද ජීවත් වෙනවා කියලා උදේ නැගිටිනකොට ස්තුතිවන්ත වෙන්න. ගොඩක් ස්තුතියි විශ්වයට මාව අද ජීවත් කරලා තිබුණාට කියලා අපි ස්තුතිවන්ත වෙන්න විශ්වයට හරි. ස්තුතිවන්ත කෙනෙක් නැත්තම් ස්තුති කරන්න කෙනෙක් නැත්තම් විශ්වයට හරි ස්තුති කරන්න මම අද ජීවත් වෙනවා කියලා. සහ මම අද නිරෝගී කියලා ස්තුති වෙන්න. ඒකෙන් කරන්නේ අපි ඒකත් අපි සතුටින් ඉන්න කරන ක්‍රමයක්. කාට හරි බැන්නහම ඔයාලට සතුටුද? නැහැනේ. කාට හරි බැන්නහම අපිට කවදාවත් සතුටක් හිතෙන්නේ නැහැ. ඒක නිසා කාට හරි බයින් එක කාට හරි බැන්න කියලා කාට හරි දොස් කිව්වා කියලා අපේ සිතට කවදාවත් සතුටක් එන්නේ නැහැ. කාට හරි ස්තුතියි කිව්වම අනේ ඔයාට ගොඩක් ස්තුතියි කිව්වම අපිට ඒක මාන සතුටුනේ. අන්න ඒ වගේ ඒ gratitude attitude එක හදාගන්න. හරිද? අපි කාට හරි දෙයකට ස්තුතියි කියන එක අපේ තියෙන නිහතමානීකමට අපි කරන ගෞරවයක් කියලා මං හිතන්නේ. හරිද? කාට හරි ස්තුතියි කියන එක. ඉතින් මේකත් අපේ ජීවිත තුළ ඇති කරගන්න ඕන ගුණාංගයක්. ඉතින් මේ අපි හිත ඇතුළට මෙහෙම සතුට අපි හොයලා ගත්තාම මේ සතුටින් ඉන්නවා කියන තරම් දෙයක් ඇත්තට මේ ලෝකේ නැහැ. සතුටින් ඉන්නවා කියන එකේ තියෙන ප්‍රතිඵල මම නම් හිතන්නේ අසීමිතයි. හරිද? සතුටින් ඉන්නවා කියන එකේ තියෙන ප්‍රතිඵල අසීමිතයි කියලා මම ආයෙ පාරක් කියනවා. මොකද සතුටින් ඉන්නකොට තමයි අපේ බ්‍රේන් එක හිතන්නේ මෙයා සේෆ් කියලා. සතුටින් ඉන්නවා කියලා අපේ බ්‍රේන් එක හිතුවාම බ්‍රේන් එකෙන් එන අර හොඳ හෝමෝන ටික ඔක්කොම නිෂ්පාදනය වෙනවා. එහෙම නැතුව අපි දුකින් හිටියොත් දුක තමයි මිනිස්සුන්ට දුක තියෙනවා. ඒක කියලා දුක පස්සේ එල්ලීගෙන දුකේ නටන්න යන්න ඕනේ නැහැ. ඇත්තටම. සතුටින් ඉන්න දුක අතාරින්න. ඊට පස්සේ අපි කියනවා මේ ලක්ෂ්මී දේවිය අපි ගෙවල් වල වැඩ වාසය කරනකොට හරිම සෞභාග්‍යමත් හරිම වෙල්ත් කියලා. වෙල්ත් කියන්නේ හරි ශාස්ත්‍රීයයි. මොකද්ද මේ ශාස්ත්‍රීයයි කියන්නේ? එතනම ශාස්ත්‍රීයත්වයට බලපාන සාධක ගොඩාක් තියෙනවා. ශාස්ත්‍රීයයි කියලා කියන්නේ පළවෙනි කාරණාව තමයි නිරෝගීකම. හරිද? නිරෝගීකම අපිට නැත්තම් ශාස්ත්‍රීයත්වයේ පෑලදරින් පැනලා යනවා. ඒ කියන්නේ අපිට රෝගයක් තියෙනවා නම් අපිට දීර්ඝකාලීන මොන හරි රෝගයක් තියෙනවා නම් අපිට මොන හරි අපේ සෞඛ්‍ය ප්‍රශ්නයක් තියෙනවා නම් අපිට තියෙන ශාස්ත්‍රීයත්වය නැතිලා යනවා. ඉතින් අපි කවදාවත්ම අපිට දුකින් හිටියා කියලා අපිට ප්‍රශ්න වුණා කියලා අපිට මෙහෙම දේවල් වුණා කියලා අපිට මට මෙහෙම මිනිස්සු කරා කියලා කවදාවත් අපේ හෙල්ත් එකට හොඳ නැති දේවල් කරන්න හොඳ නැහැ. හරිද? අපේ හෙල්ත් එකට හොඳ නැති දේවල් කරන්න හොඳ නැහැ. ගොඩාක් කට්ටිය කරන දේවල් අපි දන්නවනේ සාමාන්‍යයෙන් දුක හිතුනහම අරක වුණාම මම දුකට මෙහෙම කරා කියලා ගොඩක් කට්ටිය කරනවනේ. අපි වහබොන එකේ පවා ඒක සෞඛ්‍යෙට ගොඩක් බලපාන දෙයක්. ඒ වගේ දේවල් කරගන්න හොඳ නැහැ. ඉතින් වෙල්ත් එකේ මේ ශාස්ත්‍රීයත්වයේ ප්‍රධාන එක තමයි සෞඛ්‍යය. ආරෝග්‍ය පරමාලාභ කියලා කියනවා නේද? අන්න ඒක තමයි මෙතන මම කියන්න උත්සාහ කරන්නේ. හරිද? නිරෝගීකම තමයි අපිට තියෙන උතුම්ම ධනය. ඉතින් නිරෝගීකම නැත්තම් ලක්ෂ්මී දේවිය හිමීට අපේ ගෙදරින් යනවා. ඒක නිසා නිරෝගීකම රැකගන්න සීලුම දේ කරන්න නිරෝගීකම රැකගෙන. කෑමක් බීමක් බව කෑවත් ඔයා කන්න ඕනේ ඔයාගේ නිරෝගීකම ගැන හිතලා. ඊළඟ එක තමයි peaceful sleep එක. ඒ කියන්නේ නිදහසේ අපිට නිදා ගන්න තියෙන්න ඕනේ. නිින්ද නැත්තම් මනුස්ස ජීවිතයක් වැඩක් නැහැ. අපි නිදා ගන්න එපා කියලා වැඩිපුර නිදා ගන්න එපා කියලා කිව්වට අපේ මොළයට නිින්ද අවශ්‍යයි. නිින්ද නැත්තම් අපි හරි නිින්දක් නැතුව අපි උදේට නැගිට්ටොත් මහා මස්ත බවදී. නේද? හරි නිින්දක් අපේ ඇඟට අවශ්‍යයි. ඉතින් හරි නිින්දක් තියෙනනම් සතුටු සිතින් අපි ඉන්න ඕනේ. අඬවැඩියාවෙන් හිටියා කියලා කවදාවත් අපිට හොඳ නිින්දක් හම්බෙන්නේ නැහැ. ඒක නිසා තියෙන දුක අතහැරලා දාලා සතුටු වෙන්න පොඩි දෙයක් හරි හොයන්න. සතුටු වෙන්න පොඩි දෙයක් හරි. කූඹිය කොට සීනි කැටයක් දාලා හිටන්න අනේ මම මේ කූඹියට මං සීනි ටිකක් දුන්නා කියලා. ඒක හරි සතුටු වෙන්න පුළුවන් අපිට. ඒ දේෙන් හරි සතුටු වෙන්න පුළුවන්. දුක හිතෙන දේවල් අතහැරලාම දාන්න. ඉතින් අපිට සතුටු හොඳ නිින්දක් ලබා ගන්න නම් අපි සතුටින් ඉන්න ඕනේ. සතුටින් ඉන්න නම් හොඳ දේවල් කරන්න ඕනේ. ඒකයි මේ රියල් ලක්ෂණ අපි ඇඟේ ඇතුලේ තියා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන සම්බන්ධතාව හොඳ හෙල්දි සම්බන්ධතාවක් තියෙන්න ඕනේ. හොඳ රිලේෂන්ෂිප් තියෙනවා නම් ඒවා හෙල්දි රිලේෂන්ෂිප් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතමු අපිට ඉන්න සහකාරය හෝ සහකාරිය හරි පෙම්වතිය හෝ පෙම්වතා හරි දෙමාපියන් හරි ඒ තියෙන සම්බන්ධතාව තියෙනවා නම් ඒ සම්බන්ධතාව ඔක්කොම හෙල්දි වෙන්න ඕනේ. ටොක්සික් වෙන්න බෑ. ටොක්සික් කියන්නේ විෂ සහිතයි. මේ සම්බන්ධතාව අල්ලගෙන ඉඳලා මේ සම්බන්ධතාව නිසා අපි දුකින් ඉන්නවා නම් ඒ සම්බන්ධතාව අතහැරලා දාන්න. කිසිම දෙයක් තියාගෙන ඉන්න එපා. දුක හිත අපිට සතුටින් ඉන්න බැරි සම්බන්ධතාව අපි තියාගෙන ඉන්න එපා. ඒව අතහැරලා දාන්න.
හැබැයි සමහරවිට අපේ කරුබට හම්බෙන්න පුළුවන් මේ වගේ අපිට මේ විඳවන තියෙනවා. ඒවා ඉතින් කවදාවත් අපිට අතහරගන්න බෑ. අතහරගන්න බෑ. සමහරක් වෙන සම්බන්ධ අතහරගන්න බෑ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් ඒක විඳවලාම තමයි අතහරින්නේ. එහෙම නැතුව අපි මේ තියෙන සම්බන්ධතා හෙල්දි සම්බන්ධතා තියාගන්න ඕනේ. එහෙම නැතුනොත් අපිට වෙන්නේ හැමදාම දුකින් ඉන්නේ. දුකින් ඉන්නවා කියන්නේ ලක්ෂ්මී දේවිය අපි ළඟට එන්නේ නැහැ. හරිද? මම මේ කියන සංකල්පය ඔලුවට ගන්න ලක්ෂ්මී දේවිය සංකල්ප ඔලුවට ගන්න ඒක මනසට ගන්න. හරිද? මම මේ කියන එක නිකන් මේ මිත්‍යාවෙන් ඔලුව පටලගෙන ඉන්න එපා. අනිත් එක තමයි ફોකස් මයින්ඩ් එකක් එක්ක ඩිසිප්ලින් අපි තියාගන්න ඕනේ. ෆෝකස් මයින්ඩ් එකක් කියන්නේ හැම දෙයකම චුට්ට මෙතනින් අල්ලගෙන මෙතනින් චුට්ටක් අල්ලනවා මෙතනින් චුට්ටක් අල්ලනවා කියලා එහෙම යන්න එපා. ඒක හරියන්නේ නැහැ. අඩි 100ක් වලක් කපලා වතුර හම්බෙනවා නම් අඩිය වලවල් 100ක් කපලා වැඩක් නැහැ. අපි අඩි 100ක් යටට කපන්න ඕනේ. ඒක ඉතින් හැම දෙයකම චුට්ට අල්ලගන්න ඕනේ. එක දෙයකට ෆෝකස් කරන්න. ඒ ෆෝකස් කරලා ඩිසිප්ලින් එක තියාගන්න ඕනේ. ඩිසිප්ලින් කියන්නේ අපිට කරන්න බෑ කියලා හිතන වෙලාවටත් ඒ දේ කරන එක. හරිද? ඒකයි ඩිසිප්ලින් කියන්නේ. ඉතින් ෆෝකස් මයින්ඩ් එකක් එක්ක ඩිසිප්ලින් තියාගන්නවා කියන්නේ ලක්ෂ්මී දේවිය අපිත් එක්ක ඉන්නවා කියන එක. හරිද? අන්න ඒකයි ලක්ෂ්මී දේවිය අපේ ඇතුළෙමයි ඉන්නේ. වෙන පිටින් අපිට කවුරුත් ලක්ෂ්මී දේවිය අපිට ගෙනල්ලා මෙන්න මේකයි පුතේ රත්තරන් කාසෙ ටික කියලා මෙහෙම කලේ පිටින් ගෙනල්ලා ලක්ෂ්මී දේවිය අපිට දෙන්නේ නැහැ. අපිමයි ලක්ෂ්මී දේවිය අපි ළඟට වඩම්ම ගන්න ඕනේ. ඉතින් අද ඉඳලා ඔයාගේ ලක්ෂ්මී දේවිය ඔයාම කරගන්න. හරිද? ඒකට කරන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයා පිරිසිදුව ලස්සනට ඉන්න. පිරිසිදුව ඉන්නවා කියන්නේ මහා ලොකු වටිනා ඇඳුම් අඳින එකවත් මහා ලොකු වටිනා පර්ෆියුම් ගාන එකවත් මහා ලොකු ක්‍රීම් ගාලා මේකප් කරන එකවත් නෙමෙයි. තියෙන දේ පිරිසිදුව ලස්සනට තියාගන්න. තියෙන කාමරේ ලස්සනට අතු ගාලා තියෙන දේ ලස්සනට පිළිවෙලට තියාගන්න. තියෙන ඇඳුම ලස්සනට අයන් කරලා අඳින්න. ලස්සනට අයන් කරලා අඳින්න තියෙන ඇඳුම. ඒක පරණ ඇඳුමක් වෙන්න පුළුවන්. ඒකට ඒක පොඩි වෙලා චප්ප කුරුට්ටම් ගලා එහෙම අඳිනවට වඩා ලස්සනට අයන් කරලා අඳිනකොට Tamanටත් කොන්ෆිඩන්ස් එකක් එනවා මම ලස්සනට අඳිනවා කියලා. පිළිවෙලට අඳිනවා කියලා. හැමදාම නාන්න නැතුව මේ හැමදාම මේ වතුර නැති රටක් නෙමෙයි ලංකාව කියන්නේ. ලස්සන පිළිවෙලට කොණ්ඩේ පිළිලා හොඳ ලස්සනට ඉන්න. ලස්සනට ඉන්නවා කියන්නේ අපි පිළිවෙලට ඉන්නවා කියන්නේ අපිටම අපි ගැන සතුටුයි. අපිට වැඩක් කරගන්න පුළුවන් කියන එක. අනික හැම දෙයකම ඔයා රෙස්පෙක්ට් කරන්න. ඒ කියන්නේ අපි රෙස්පෙක්ට් කරන්න ඕන කට්ටියට අපි රෙස්පෙක්ට් කරන්න ඕනේ. ඒතකොට තමයි අපිට හිතට සතුටු වෙන්නේ. අපි වැඩි හිටියකට බැන්නහම අපිට දුකයි. එහෙනම් මේ ගරු කරන්න ඕන කට්ටියට ගරු කරලා ඉන්න. ඒතකොට අපිට සතුටුයි. සතුටින් ඉන්න පුළුවන් හැමදේම කරන්න. සතුටින් ඉන්න පුළුවන් හැමදේම හොඳ දේම කරන්න. එතකොට අපිට සතුටින් හිටියම තමයි අපි මොලේ හිතන්නේ අපි ලස්සනට ඉන්නවා කියලා. ඒත් එක්කම ඔයාට ගරු කරන්න. ඔයාගේ බොඩි එකට ඔයා ගරු කරන්න. ඔයාගේ ශරීරයට ඔයා ගරු කරන්න. ඔයාගේ ශරීරය ඔයා ලස්සනට තියාගන්න. මේ ශරීරය ඇතරම මේ ඔක්කොම අනිත්‍යයි කියලා අපි නිකන් මේ කුණු වෙලා යන්න දෙන්න ඕනේ නැහැ. ලස්සනට පිළිවෙලට ඉන්න. ලස්සනට පිළිවෙලට ඉන්නවා කියන්නේ ලක්ෂ්මී දේවිය අපි ළඟට එනවා කියන එක. ලක්ෂ්මී දේවිය එනවා කියන්නේ මම කියලා දෙනවා ඔයාලට කොහොමද එන්නේ කියලා ලක්ෂ්මී දේවිය. ඉතින් ඒ වගේ ලස්සනට පිළිවෙලට ඉන්නවා කියන එක තමයි මෙතන වැදගත්ම දේ. පිරිසිදුව ලස්සනට ඇඳලා කරලා ලස්සනට ඉන්න. කඩේට ගියත් ලස්සනට කකුල් දෙක හොදලා නියපොතු දෙක පිරිසිදු කරගෙන ලස්සනට යන්න කඩේට ගියත්. ඔහෙ යන්න එපා බාටරි දාන්න. පිළිවෙලට යන්න. හරිද? පිළිවෙලට ඉන්න. ලස්සනට කොණ්ඩේ පිළිවෙල. හැම වෙලේම. අද ගෙදර ඉන්නවා කියලා නිකන් මීහරක් වගේ ඉන්න එපා. ලස්සනට පිළිවෙලට ඉන්න. නේද? අනිත් අය දැක්කහම නිකන් ඔයාව අනුකරණය කරන්න හිතන විදිහට වයින්. අනිත් කට්ටිය ඔයාව දැක්කහම මේ මිනිස්සයා වගේ මටත් ඉන්න පුළුවන් නම් කියලා හිතන ගානට ඔයයි. නෙගටිව් දේවල් කතා කරන මිනිස්සු පැත්තවත් ඔයා බලන්න එපා. ඕක හරියන්නේ නැහැ. ඕක කරොත් මෙහෙමයි වෙන්නේ. මේ ආණ්ඩුව නිසා මෙහෙම වෙන්නේ. අද වැස්ස නිසා මෙහෙම වෙන්නේ. හෙට අවුව නිසා ඕක කරන්න බැරි වෙයි. අන්න ඒ වගේ ඍණාත්මක දේවල්, නෙගටිව් දේවල් කියන මිනිස්සු පැත්ත පලාතුරා යන්න එපා. නෙගටිව් මිනිස්සුත් එක්ක ඉන්නකොට අපිත් නෙගටිව් වෙනවා. කොහොම වත්තක් මැද මීයම පැලයක් හිටෙව්වත් ඒ කොහොම මීයම පැලෙත් අප ගෙඩිය තිත්ත වෙනවා. ඒක නිසා නෙගටිව් මිනිස්සු ඉන්නකොට නෙගටිව් මිනිස්සු ආශ්‍රය කරනකොට ඔයත් නිතරම නෙගටිව් මයින්ඩ්සෙට් එකකින් තමයි ඉන්නේ. ඔයාගේ තියෙන ලස්සන ඕරා එක නැති වෙනවා. සතුටින් ඉන්න මිනිස්සුන්ගේ මූණෙන් පේනවා සතුටින් ඉන්නවා කියලා. ඒ මිනිස්සුන්ගේ අර පිරිපුන් භාවය පේනවා. දුකෙන් ඉන්න මිනිස්සුන්ගේ නෙගටිව් මිනිස්සුන්ගේ මූණෙන් පේනවා. ඇත්තට කළු වෙලා ඒ වගේ අර තියෙන ડિප්‍රෙෂන් මූඩ් එක අර තියෙන එක මූණෙන් පේනවා. ඒ වගේ ලස්සන සිරියාවන්තව ඉන්න ඕන නම් සතුටින් ඉන්න. සතුටින් ඉන්න දේවල් ඔයා හදාගන්න. හරිද? ඉතින් මේකේ වැදගත්ම දේ තමයි වාසනාව ක්‍රියේට් කරන එකේ එනර්ජි එක ඔයාමයි. මේ වාසනාව අපිට ගෙන්න ගන්න එකේ ශක්තිය තියෙන ඔයා තුලමයි. ඔයාමයි හිතන්න ඕනේ මමයි වැදගත්, මමයි ශක්තිමත්, මටයි පුළුවන් මේ දේ කරන්න කියලා ඔයාමයි හිතන්න ඕනේ. ඔයාගේ ලක්ෂ්මිය ඉන්නේ ඔයාගේ ඇතුළෙමයි. ඔයාගේ ශ්‍රියාකාන්තාව ඉන්නේ ඔයා ඇතුළෙමයි. ඔයාමයි තීරණය කරන්න ඕනේ මම මගේ ගෙදරට ශ්‍රියාකාන්තාවක් වෙනවද? මම මගේ ගෙදරට වාසනාව උදා කරනවද?
මම මට වාසනාව උදා කරගන්න ඕනේ කියලා ඔයාගේ මයින්ඩ්සෙට් එකෙන් ඔයාම තීරණය කරන්න ඕනේ. එහෙම කරන්න බැරි කට්ටියට තමයි මම මේ වීඩියෝස් ලස්සනට ගේන්නේ. මේ වීඩියෝස් බලලා ඒවා තීරණය කරන්න. මෙහෙමයි කරන්න කියලා ඔයා ලස්සනට හැදීගෙන ලස්සන මනසක් හදාගන්න ඕනේ. ලස්සන මනසක්. ලස්සනට ඉන්නවනම් ලස්සන මනසක් හදාගන්න ඕනේ. ඉතින් මට මේක කියන්න තියෙන සාරාංශය තමයි ලක්ෂ්මී දේවිය කියන්නේ පිළිමයක්වත් ලස්සන පින්තූරයක්වත් ලක්ෂ්මී මන්ත්‍රයවත් උදේ හවා ලක්ෂ්මී මන්ත්‍රය කියලා කිව්වා කියලාවත් එහෙම නෙමෙයි. අපි අපේ මයින්ඩ්සෙට් එක හදාගන්න ඕනේ පිළිවෙලට පිරිසුදු ඉන්න එක. පිළිවෙලට පිරිසුදු හිටියාම ඔක්කොම දේවල් ලස්සනට හරියනවා සහ සතුටින් ඉන්න එක. අඬ වැඩියාවෙන් හැමතැනම අඬාගෙන මුස්පේන්තුකමෙන් ඉන්න එක නෙමෙයි මං කියන්නේ. පිරිසුදුව සිනහ වෙලා සතුටින් ඉන්න ඕනේ. ඒක තමයි අපේ ලක්ෂ්මී. හරිද? ඉතින් ඔයා කලින් හිටියට වඩා මේ වීඩියෝ එක ඉවර වුණාට පස්සේ මම දන්නවා ඔයාගේ මනස ලස්සන චේන්ජ් වෙනවා කියලා. දැම්ම ගිහිල්ලා ඔය තියෙන කුණු ටික ඔක්කොම අයින් කරන්න. කුණු දේවල් ඔළුවේ තියාගෙන ඉන්න එපා. කුණු දේවල් කාමරේ තියාගෙන ඉන්න එපා. තියෙන කුණු අයින් කරාම තමයි ලස්සනට පිරිසුදු අපිට ඉන්න පුළුවන්. ඉතින් ඔයා චේන්ජ් වෙන දවස තමයි ඔයාගේ ලක්ෂ්මී දේවිය ඔයා තුළට වඩින්නේ. ඉතින් කුණු අයින් කරන්න බැරි කට්ටියට මම කුණු අයින් කරන විදිහ ලස්සන කියලා දෙන්නම්. සහ ඔයාලට තව මේ වගේ ලස්සන වීඩියෝස් ඕන නම් මේකට කමෙන්ට් එකක් දාන්න මේ වීඩියෝ එකට. මේ වීඩියෝ එකට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඔයාලට මොකද්ද හිතුනේ කියලා. කලින් ඔයාලා හිතුවේ කොහොමද? දැන් ඔයාලා ඉන්නේ කොහොමද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම කමෙන්ට් එකක් බලාපොරොත්තු වෙනවා. මොකද මට ඉස්සරහට මේ වීඩියෝස් කරගෙන යන්න මට පොඩි මොටිවේෂන් එකක් ඕනේ. ඒක නිසා thank you ඔයාලා බොහොම ස්තුතියි මෙච්චර දුර මේ වීඩියෝ එක බලාගෙන හිටියට. මම හිතනවා ඔයාගේ ලක්ෂ්මී ඔයාම වෙයි කියලා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙමු. ගොඩක් ස්තුතියි Life Boost family එකට එකතු වුණාට. එහෙනම් මම ගිහින් එන්නම්. thank you.